හරි සුබ දවසක් වේවා ඩිෆිකල් ලයිෆ් විත් මතුරංග YouTube channel එකත් එකතු වෙන ඕගොල්ලන්ට. ඉතින් මම අද අලුත් වීඩියෝ එකක් කරන්න විශේෂ දෙයක්. මෙච්චර දවසක් මම ගෑස් සිලින්ඩර්ස් ගැන ඕගොල්ලන්ට හඳුන්වලා දුන්නා. ගෑස් ගැන හඳුන්වලා දුන්නා. සිලින්ඩර් තෝරගන්නේ කොහොමද කියලා හඳුන්වලා දුන්නා. ඉතින් මම අද විශේෂයෙන් කියන්නේ ඩැමේජ් සිලින්ඩරයක් ඕගොල්ලෝ අඳුරගන්නේ කොහොමද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් මම ඕන සිලින්ඩර් තුනක් අරගෙන තියෙනවා. අපිට දැනට ටෙස්ට් කරන්න ආපු සිලින්ඩර්ස්. ඉතින් ඕගොල්ලන්ට අපි මේක ටෙස්ට් කරන්න කලින් මම ඕගොල්ලන්ට මේක පෙන්නන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මේක මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මේ බලන්න ඕගොල්ලන්ට මේ සිලින්ඩර් තුනේ වෙනස ඕගොල්ලන්ට දකින්න පුළුවන්. මේ සිලින්ඩරේ මේ බලන්න මේ පතුරු යනවා මේ මේක සම්පූර්ණයෙන්ම මේ පතුරු යන සිලින්ඩරයක්. ඊට අමතරව ඕගොල්ලන්ට මේ සිලින්ඩර් බලන්න මේක පළුදු මේ අතට අහු වෙන මේ සිදුරු තියෙන සිලින්ඩරයක්. ඒතර මේ වගේ සිලින්ඩර්ස් මේක පිරවීමට නොහැකි තත්ත්වයේ සිලින්ඩර්ස්. ඒතර මේවා පාවිච්චියට ගන්න බෑ. මේවා පාවිච්චි ඉවත් කරගන්න ඕන සිලින්ඩරයක්. ඉතින් තව දෙයක් තමයි මේක ප්‍රධාන විදියට මේ සිලින්ඩරයක් හදිස්සියවත් නියෝජිත ආයතනයකට ආවොත් මේම සිලින්ඩරයක් කියලා අඳුර ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අංක 1 තමයි මේ සිලින්ඩරය දැක්ක ගමන්ම අපිට තේරෙනවා මේක මල කඩල්ලලා මේක ඩැමේජ් වෙලා තියෙන මේකේ තියෙන thickness එක. ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකක් කරා ඔයගොල්ලෝ මේක සාමාන්‍යයෙන් thickness එක මිලිමීටර් 5ට වඩා වැඩි වෙන්න ඕන. මිලිමීටර් 5ට වඩා අඩු නම් මේ සිලින්ඩර් එකට ගෑස් පුරවන්න ලංකාවේ සාමාන්‍යයෙන් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ නියමිත thickness එක නැති වෙන්න එක හේතුවක් තමයි මේ මල කඩල්ලලා මේ වගේ මේ පතුරු යන විදිහට මේ විදිහට මේ පතුරු යනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ වගේ සිලින්ඩරයක් කවදාවත් නියෝජිත ආයතනයේ නියෝජිතයෙක් විදිහට කාගෙන්වත් අරගන්නේ නැහැ. මොකද මේක පුරවන්න ගියොත් ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. මේ පුරවන අයට අනතුරක් වෙන්න පුළුවන්. ඊට අමතරව තව දෙයක් තියෙනවා. මෙන්න මේ වගේ පළුදු වලවල් වගේ හැදිලා තියෙන සිලින්ඩර්. එතකොට මේ වගේ සිලින්ඩරයක් ඔයගොල්ලන්ට නියෝජිත ආයතනයකට ආවොත් ඔයගොල්ලන්ට මේ ගන්න එක පොඩ්ඩක් අවදානවා. මොකද මේ පුරවන්න ගියොත් ගැටලුවක් වෙන නිසා. ඉතින් තව ක්‍රමයක් තියෙනවා. ඔයාලට මේක හොඳ සිලින්ඩරයක්ද කියලා බලා ගන්න පුළුවන්. හොඳ තත්ත්වයේ එම්ටි සිලින්ඩරයක් නම් ඔයගොල්ලන්ට මේ සද්දේ මොන බලන්න මේ සද්ද ගවා මේ ගන්ටාරිකවලදී හොඳ සද්දයක් පැහැදිලි සද්දයක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ බලන්න මේ සිලින්ඩරේට ගහනකොට සද්දේ. ඒකෙන් මේ සද්දේ බෝල් හඬක් තියෙන්නේ. නිකන් අර මේක අර පැහැදිලි සවුන්ඩ් එකක් නෙවෙයි තියෙන්නේ. මේක මේ දෙක දෙයන්නෝනේ නිසා. එතකොට මේ සිලින්ඩරේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සිලින්ඩර් දෙකේ තියෙන වෙනස. එතකොට මේ සිලින්ඩරේ හොඳ තත්ත්වයේ සිලින්ඩරයක්. නමුත් මේක අපි වර්ෂ 5කට වැඩි හින්දා අපි මේක ටෙස්ට් කරන්න වෙනම මේ තියෙන සිලින්ඩරයක්. මේක අපිට සැකසහිත හින්දා මේ සිලින්ඩර් දෙක අපි පරීක්ෂා කරන්න අපිට දීපු නියෝජිත ආයතන වලින් අපිට ලබා දීපු සිලින්ඩර්ස් ටෙස්ට් කරලා දෙන්න කියලා. නමුට මේවා ටෙස්ට් කරන්න තරම්වත් සුදුසු ඒවා නෙවෙයි. මෙච්චරට මේ ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් අපි මේවා මේ භාවිතයෙන් ඉවත් කරන්න ඕන. ස්ක්‍රැප් කරලා යකඩ වලට තමයි මේක අයින් කරන්න ඕනේ. ඒ නිසා මේ සිලින්ඩර් දැනට මාකට් එකේ ලොකු මුදලක් මේ වෙනවා. ඉතින් හැමතිස්සෙම මේ සිලින්ඩරයක් ගන්නකොට මේ දේවල් බලලා තමයි ඔයගොල්ලෝ ගන්න ඕන. ඉතින් මේ සිලින්ඩර්ස් වල මොනවා හරි ඔයාලට ගැටලුවක් තියෙනවා දැනගන්න විශේෂතා මොන හරි දෙයක් තියෙනම් ඔයගොල්ලෝ මගේ කමෙන්ට්ස් වලින් දක්වන්න. ඊට අමතරව මේ වීඩියෝ වල මොන හරි ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතනවා මගේ YouTube channel එක subscribe කරලා මට සහායයක් දෙන්න. කොහොම ස්තුතියි.